ඔබට බොහෝ සෙයින් සමාදානය වේවා කියලා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ප්‍රාර්ථනා කරනවා. පයාගල ජීවනයට දොරක් ක්‍රිස්තියානි දේව සභාවේ Facebook පරිශීලනය කරන, ඒ වගේම YouTube channel එක පරිශීලනය කරන ඔබ සියලු දෙනාට අද දවසේ අපි අරගෙන යනවා මේ වීඩියෝ එක ඔබ නරඹන විට සමහර විට ඔබ බොහොම මවිත වෙලා මේ දිහා බලාගෙන ඉඳී. ඔබ ඇස් ලොකු කරගෙන මේ දිහා බලාගෙන ඉඳීවි මෙවැනි දේ වෙන්න පුළුවන්ද කියලා. ඉතින් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. අපිත් එක්ක මේ වෙලාවේ සම්බන්ධ වෙලා ඉන්නවා පුෂ්පා සහෝදරිය. පුෂ්පා සහෝදරිය කිව්වොත් බොහෝ දෙනෙක් දන්නවා. ඇය කුඩා පයාගල කියන ගම්මානයේ ඇත්පන්තිය කියන පාරේ ඇය ජීවත් වෙන්නේ. ඉතින් සමහර විට අපිත් එක්ක අපේ Facebook page එකත් එක්ක සම්බන්ධ වෙලා ඇති ඇයගේ ගම්මානයේ ජනතාව. ඉතින් මේ කියන්නා වූ කතාව සත්‍යක් කියලා ඔවුන්ම සාක්ෂි දරාවි. මේක ඇත්තටම මෙහෙම සිද්ධ වෙලා තියෙනවා කියන එක. ඉතින් ඇය ගැන යමක් කියනවා නම් ඇය ජේසුස් වහන්සේ තුලට අපේ ජීවනයට දොරක් දේව සභාවට ඇවිල්ලා තමන්ගේ ජීවිතය ජයග්‍රහණය කරපු කාන්තාවක්. එහෙම නේද සිස්ටර්? රයිට්. ඇයගේ වෛද්‍ය වාර්තාවල් තමයි මේ මේසෙ පුරාවට පිරෙන්න තියෙන්නේ. ඉතින් මට අපේ සභාපාලකතුමා මීට පෙර දවසක ප්‍රකාශ කරා එක්තරා සහෝදරියක් බලන්න අපි ගෙදරකට ගියා. ඇය ළඟ තිබුණා හාල් කිලෝ 5 දාන ලොකු බෑග් එකක භාගයක් විතර පුරවලා බෙහෙත්. ඉතින් පසු කාලයක තමයි මම දැනගත්තේ මේ අපේ පුෂ්ප සහෝදරිය ගැන තමයි ඒ අපේ ප්‍රධාන පාලකතුමා ප්‍රකාශ කරලා තිබුණේ කියලා. ඉතින් මට කියන්න සිස්ටර් පුෂ්පා ඔබ මොන වගේ රෝගවලින්ද පෙළෙමින් හිටියේ? මොන වගේ කාලයක්ද ඔබ ජේසුස් වහන්සේව හඳුනා ගන්නට ප්‍රථමයෙන් ගත කරපු කාලය ගැන මට පැහැදිලි කිරීමක් කරන්න. මොන වගේ රෝගවලින්ද ඔබ පෙළුනේ? ඒ වලට වෛද්‍යවරුන්ගේ ගදිපු වාර්තා මොනවද? ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න. ඔව් මම 2016 ඉඳන් අසනීප වෙලා හිටියා. 2016 ඉඳගෙන තමයි ඇය අසනීපෙන් හිටියේ. හොඳයි. ඊට පස්සේ අසනීප නිසා බෙහෙත් ගන්න ගියා දොස්තර ළඟට. ඊට පස්සේ මාව වෛද්‍යවරු විස්පෝය හොල් වලට ඇතුළත් කරා. ඊට පස්සේ එයාගල්ලා මාව පරීක්ෂණ කරලා මෙහි නාගොඩ බැහැ කියලා කොළඹ හොස්පිටල් එකට ජාතික රෝහලට මාරු කරලා ඇරුවා. එහෙදි මගේ ලෙඩේ හොයාගත්තා යාලා. මට කිව්වා ටකියාසු ආතරයිටිස් තියෙන්නේ කියලා. ටකියාසු ආතරයිටිස් කියන රෝගයෙන් තමයි ඔබ පෙළෙමින් හිටියේ. ඔව්. හයි. ඊට පස්සේ ඒගොල්ලෝ බෙහෙත් දුන්නා මට. ඊට කාලයක් යද්දී මට අක්මාවේ ප්‍රශ්නයක් ආවා. අක්මාවේ ලේ පිට වෙනවා, අක්මාවේ දිය වෙනවා කියලා. ඊට පස්සේ මම ඒකට බෙහෙත් ගත්තා. ඒ බෙහෙත් ගනිමින් ඉඳි මට ආතරයිටිස් වලට බෙහෙත් එකක් විදින්න ඕන කියලා හොස්පිටල් මේ මගේ පෙනහැල්ලයි හાર્ට් එකයි චෙක් කරන්න කිව්වා. මේ වෛද්‍ය පරීක්ෂණ කෙරුවා බලලා කිව්වා පෙනහැල්ලෙන් වතුර පිරීලා හાર્ට් එකේ වැල් 3ක් બ્લોක් වෙලා කියලා ඉන්ජෙක්ෂන් ගහන්න බැහැ කියලා. ඒ කිව්වා පස්සේ ඒගොල්ලෝ අදාළ ක්ලිනික් වලටත් මාව දැම්මා. ඒ වලටත් මම බෙහෙත් ගත්තා. ඒ අතර වාරෙදී මට ඇස් පෙනීම ටිකක් අඩු වුණා. ඒ වෛද්‍යවරුන්ටත් යොමු කරලා එක හැක් පේන්නේ එක හැකට ප්‍රෙෂර් ඇවිල්ලා කිව්වා අනිත් හැට කාචයක් දාන්න ඕනේ කිව්වා. ඒවටත් බෙහෙත් ගනිමින් සිටියම. ඔව් ඒව තමයි තිබුණ මට තිමාසනීප. එතකොට බලන්න රෝග ලිස්ට් එකක ඇය හිටියා. මුලින්ම ඇය මාත් එක්ක ප්‍රකාශ කරා ඇයගේ අතේ ආබාධයක් ආවා. ඒ ආබාධය මොකක්ද කියලා පරීක්ෂණ පවත්වනකොට වෛද්‍යවරු නිර්දේශ කරා. වෛද්‍යවරු තේරුම් ගත්තා ඇයට තියෙනවා ටකියාසු ආතරයිටිස් රෝගය කියලා. එතකොට ඒ රෝගයට ප්‍රතිකාර ගනිමින් ටික කාලයක් ඉන්නකොට ඇයගේ අක්මාවේ ලේ ගලන්න පටන් අරගෙන තිබුණා. එතකොට දෙවෙනි රෝගය. ඊට පස්සේ ඇයට අර පළමු රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා එන්නතක් ලබා ගන්නට ඇගේ හදවත පරීක්ෂා කරනකොට ඒ හදවතේ වැල් 3ක් બ્લોක් වෙලා කියලා වෛද්‍යවරු තීරණය කරගත්තා.
ඒ වගේම ඇගේ එක පෙනහැල්ලක වතුර ගලනවා කියලා එහෙම නේද සිස්ටර්? වතුර පිරෙනවා. වතුර පිරෙනවා කියලා මේ වෛද්‍යවරු සොයාගත්තා. ඉන් පසුව සොයා ගන්නවා ඇගේ ඇස්වල එක ඇහැක කාච දාන්න ඕන සහ එක ඇහැක ප්‍රෙෂර් වැඩි වෙලා කියලා. එතකොට මේ රෝග ලිස්ට් එකක් මේ රෝග ලිස්ට් එකට අවශ්‍ය කරන සායනවලට සහභාගී වෙච්ච පොත් තමයි මේ තියෙන්නේ. ඒ වගේම ඒ සඳහා ගතිපු MRI ස්කෑන් වෛද්‍ය පරීක්ෂණ වාර්තා මේ ලේ රිපෝට් මේ සියල්ල ඇතුව තමයි ඇය ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මට චුට්ටක් කියන්න සිස්ටර් අද ඔබ ඉන්න තත්ත්වය කොහොමද? ඔව් අද නම් මම ගොඩාක් සුවෙන් ඉන්නවා. මගේ ක්ලිනික් සම්පූර්ණයෙන්ම ડોක්ටර්ස්ලා නවත්තලා තියෙනවා කිසිම රෝගයක් නැහැ කියලා. ඔව් මම චුට්ටක් ඔබට බාධා කරනවා ඔබගේ ක්ලිනික් ඔක්කොම නතර කරලා තියෙනවා. ඔව් ડોක්ටර්ස්ලාම නතර කරා. අන්න හරි ඒක හරි වැදගත්. මට සිස්ටර්ගෙන් අහන්න තිබ්බ ප්‍රශ්නේ තමයි සිස්ටර් මේ ක්ලිනික් යන එක නතර කරේ ඔයාගේ දේවගතිතුමා ඉන්නවා පාස්ටර් දමිත් ප්‍රනාන්දු. එතකොට එයා උපදෙස් දුන්නද ඔයාට ක්ලිනික් යන්න එපා කියලා? එහෙම නැත්නම් ඔයා පුජ්‍යලිකව තීරණය කරාද ක්ලිනික් යන්න නැහැ කියලා? එහෙම නැත්නම් වෛද්‍යවරු තීරණය කරාද ක්ලිනික් යන්න ඒ ක්ලිනික් ආවේ නැති වුණාට කමක් නැහැ කියලා? මෙතනින් මොකද්ද සිද්ධ වුනේ? මම මෙතන පල්ලියට ආවට පස්සේ මම ජේසුව දැනගත්තට පස්සේ මට මාව සුව වෙනවා. මට තේරුණා වගේම දොස්තරු ගාවට ගියාම ඒ පරීක්ෂණේ අදාළ ක්ලිනික් වලට යනකොට ඒ ડોක්ටර්ස්ලාම මගේ අදාළ ක්ලිනික් නැවැත්තුවා. දැන් ඔයාට බෙහෙත් අවශ්‍ය නැහැ. ඔයා සුවයි. අවශ්‍යතාවයක් වුණොත් එන්න කියලා. වෛද්‍ය වාර්තාවල් සාමාන්‍යයෙන් රෝගියෙක්ගේ අතක අපි කියවනකොට කියවන්නේ S2 ලොකු කරගෙන. අපි වේදනාවෙන් කියවනවා. දෙයනේ මේ තරම් වේදනාවක් මේ තරම් රෝග තියෙනවද කියලා. නමුත් අපි ඇයගේ මේ වාර්තාවල් සිනාසෙමින් කියවනවා. ඒකට හේතුව තමයි මේ වෛද්‍ය වාර්තාවල් බොරු කරලා නැහැ දෙවියන් වහන්සේ. නමුත් මේ වෛද්‍ය වාර්තාවල් මේ ජීවිතෙන් අහෝසි කරලා තියෙනවා. ඇය ක්ලිනික් කියන එක නැවැත්තුවේ ඇය නෙවෙයි. වෛද්‍යවරු තමයි තීරණය කරේ ඔබ අදින් පස්සේ මේ ක්ලිනික් එකට ආවේ නැති වුණාට කමක් නැහැ කියලා. ඒ කියන්නේ මොකද්ද? ජේසුස් වහන්සේව අඳුරාගත්තට පස්සේ ජීවනයේට දොරක් සභාවට ඇවිල්ලා ඒ අපේ සභාපාලකතුමාගේ ගුරුහරුකම් මැද යාඥාවට ඇය සහභාගී වුණා. ඒ යාඥා ජීවිතය තුල ඇය ජයග්‍රහණය ලබලා තියෙනවා. මම හිතන්නේ මෙතන මේ තියෙන සහතික ගොන්න බැලුවට පස්සේ වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න ශිෂ්‍යයෙකුට පරිශීලනය කරලා ඉගෙන ගන්න බොහෝ දේවල් මේ සහතික ගොන්නේ තියෙන්න පුළුවන්. නමුත් ඒ සියල්ලට වඩා ඉහළින් ජේසුස් වහන්සේගේ අතගැසීම, ජේසුස් වහන්සේගේ සුව කිරීම අදටත් ක්‍රියාත්මක වෙනවා මගේ සහෝදරයා සහෝදරිය. ඉතින් ඔබට මේ වෙලාවේදී මම කියන්න යනවා. ඔබ මේ වීඩියෝ එක නරඹලා ඔබ මේකේ අඩුපාඩු තියෙනවා නම් කතා කරන්න. ඔබට මේකට එකතු කරන්න යමක් තියෙනවා නම් කතා කරන්න. ඔබට මේක වැරදි දෙයක් තියෙනවා නම් කතා කරන්න. හැබැයි මොන දේ කතා කරන්නත් ඉස්සෙල්ලා ජේසු මෙහෙම දේවල් කරනවද? මේක ඇත්තක්ද බොරුවක්ද කියලා ඔබම හොයලා බලන්න. ඒක කොහොමද හොයලා බලන්න ඕන? ඒක හොයලා බලන්න ඔබ ප්‍රශ්නකින් ජීවත් වෙනවා නම්, ඔබ පීඩාවකින් ජීවත් වෙනවා නම්, අද රාත්‍රියේ නිින්දට යන්න කලින් ඔබ කියන්න ජේසුනි අර සහෝදරිය කිව්ව දේ ඇත්තද බොරුද කියලා මම දැනගන්න ඕන. නිදා ගන්න කලින් ඔබ කියන්නේ ජේසුනි ඔයා ඇත්තට ජීවත් වෙනවා නම්, ඔයා ඇත්තට සුව කරනවා නම් අනේ හෙට උදේ වෙනකොට මගේ ප්‍රශ්නේ විසඳලා තියන්න කියලා. ඔබ දැනගනිවි ජේසුස් වහන්සේ ඒ දේ කරනවා කියලා. ඔබ සියලු දෙනාට ජේසු පිටයි.